හලෝ යාළුවනේ ඉතින් ඔයාලට කොහමද? ඉතින් ඔන්න අද තවත් සුපිරි වීඩියෝ එකක් කරන්න යන්නේ. ඉතින් අද කරන්නේ මොකක්ද දන්නවද? අද චැලෙන්ජ් එකක් කරන්න යන්නේ. ඉතින් චැලෙන්ජ් එක වෙන්නේ මෙහෙමයි. වතුර පුරව මරු තියනවා 20ක්. ඒ වගේම සාමාන්‍ය දෙනවා 20ක්. ඉතින් අපි මවුරින් වලට ප්‍රශ්න අහනවා. ඉතින් ප්‍රශ්නයක් වැරදුනොත් තියෙන්නේ වතුර පාරක් කන්න තමයි. ඉතින් ඔයාලට මතක තියෙයි මම කලින් දැම්මා සරුංගල් රේස් කියලා වීඩියෝ එකක්. ඉතින් ඒක ගොඩක් කට්ටිය බලලා තිබ්බා. ඉතින් මම හිතනවා මේකත් ඒ වගේම ගොඩක් කට්ටිය බලයි කියලා. ඉතින් ඔයාලා ලයික් එක ගොඩක් කරනවා. මම ලයික් කරන අමතක ගන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ආයෙත් දැන් චැනල් එක පටන් ගන්න යන්නේ. ඉතින් ඔයාලට තියෙනවා මේ තින්නේ ප්‍රශ්න 10. ඉතින් අරයකවත් වගේ ප්‍රශ්න 10ක් තියෙනවා. එහෙනම් අපි චැනල් එක පටන් ගමු. ඔන්න පයින් ප්‍රශ්නේ අහන්න යන්නේ. ඔයා අහන්න පයින් ප්‍රශ්නේ. ලංකාවේ උසම සිටි පිළිමය මොකක්ද? ලංකාවේ උසම සිටි පිළිමය මොකක්ද? සිටි පිළිමය. අවුකන පිළිමයද? රයිට්. හරිනේ? හරියට හරි. හරි. පයින් ප්‍රශ්නේ හරි. මාක් කරගමු. ඔන්න දැන් මම අහනවා. දියමන්ති සඳහා ප්‍රසිද්ධ රට. දියමන්ති සඳහා ප්‍රසිද්ධ රට. දකුණු අප්‍රිකාව. දකුණු අප්‍රිකාව. හරි. තවහන්. මිනිසාගේ කනට ෂවර් එක සද්දය හර්ට්ස් කියනවා. හර්ට්ස්ද? දොරි શબ્දද? වැරදිනේ. හර්ට්ස් 20 සිට 20000 දක්වා. එහෙනම් ඉතින් අපි වතුර මල්ලෙන් අහලා බලමු. වතුර කන්න යන්නේ. අතේ කැටුන් නෑ. තපර. දෙවිනි පාර try කළා බලමු. දෙවිනි පාර try කරලා තියෙන්නේ. පළවෙනි වතුර පාර මට තමයි කෑවේ. තව ප්‍රශ්න තියෙනවා. කීයක් අප? තව මංග 8ක් තියෙනවා. දැන් 8ක් තියෙනවද? නෑ 9ක් තියෙනවනේ. මෙයා ගාව 9ක් තියෙනවා මංග 8ක් තියෙනවා ප්‍රශ්න. බලමු අපි එන කවුද දිනන්නේ කියලා මේ චැලෙන්ජ් එකේ. ඔයාලා අන්තිම ප්‍රශ්නේ නැමනේ. දැන් මම අහන්නේ. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක ගණන කීයද? 24යි. 24යි. හරි. එතකොට පියවි අසට පැහැදිලිව නොපෙනෙන ජීවියෙකු වන්නේ. පියවි අසට පැහැදිලිව නොපෙනෙන ජීවියෙකු වන්නේ. සුද්ධ ජීවි. උත්තරේ නිවැරදි. මන්නේ යන්නේ. ශ්‍රී ලංකාවේ ජාතික ගීය නිර්මාතෘවරයා. ඒක නම් දන්නේ. දන්නේද? දන්නේ නැහැ. දන්නේ නැහැ. දන්නේ නැහැ. හරි ආනා තමර කොන්නේ. මොකද වතුර පාරක් මෙයා කන්න යන්නේ. ඉතින් වතුරේ ගහන්න යන්නේ. ගාස් ඉතින් මම වතුර පාරක් කන්න යන්නේ. එක ප්‍රශ්නයක් විතරක් මට බැරිුණා. හරි. ගන්න. ඒ පස්සෙන් යනවා. හරිනේ පේනවනේ. පේනවා. ඕ! මෙයා එකක් කාලා දිනවා මම එකක් කාලා දිනවා. දෙන්න සම ඉන්නවා. ඔයා අහන්නේ. ලක්ෂ්‍ය කර්මාන්ත ප්‍රචලිත වූ දිස්ත්‍රික්කය. මාතලේ තව එකක්. ආයෙත් දන්නේ. එහෙනම් වතුර පාරක් කන්න වෙනවා. දෙකක් කියනවද? දෙකක් කියන්න ඕනේ නේද? අයියෝ මාතලේ ආයේ දන්නේ. දන්නේ නේ. තව වතුර පාරක් කමු. ගාස් ඉතින් අපි ගහමු. ගාස් ඉතින් මරුවට වැදුනා ගායි. මම 2යි මෙයා 1යි. දැන් මම ඉන්නේ අහන්න ප්‍රශ්නේ. අහන්නේ. පළමු ගුවන් යානය හැදුවේ කවුද? නිමුළු දෙන්නෙක් නෑ හැදුවේ. මම කියන්න ඕනේ. මයිකල් නම අපිට. අදනේ වතුර පාරක් කාලේ වෙනවා. ටං. ටිං. කන්න හැදෙන්නේ නා. අන්න ඇති. දැන් පස්සේ යන්න. ගන්න අමාරුයි. එම් මේ ගන්න අමාරුයි. හරි දැනට මෙයා 2යි මම 2යි කාලා තිනවා. තව ප්‍රශ්න තියෙනවා කොහොම හරි 1 2 3යි 4යි නෑ. 5ක් තියෙනවා. වඩ ප්‍රශ්න කීයක් තියෙනවද? වඩ ප්‍රශ්න 5ක් තියෙනවා. 5ක් තියෙනනේ. හරි 5 තියෙනවා දෙන්නටම. දැන් ඔයා අහන්නේ. සඳහන් අලියා නගන මග මොකක්ද? අලියා නගන මග. නොවන මග. ඔව්. ඊ මග. රයිට්. දැන් ඔය තමන්නේ ඉන්නේ. ලෝකේ විශාලතම කාන්තාරය. නැටේ. වතුර කාලේ වෙලා. අයියෝ. ගයිස් කවුරුද දිහාද දන්නේ නැහැ. දැන් මෙයා ආයෙත් වතුර පාරක් කන්න යන්නේ ගැම්මට.
ටන් පා 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 1 2 3යි ඔනේ ගායිස් ඒක දුන්නේ වාසනාව හරියා කියලා ලෝකේ ගැඹුරුම විල මොකක්ද? ලෝකේ ගැඹුරු විල බයිකල් විල හරි. හරිනේ හරි. ඔයාලනේ මැනික් වලට ප්‍රසිද්ධ නගරය දකුණේ නගරේ නෑ නගරය වෙන බෑ කියන්නේ බෑනේ අන්නපුරේ මේ පාරන හරියටම ගහනවා හරියටම ගහන එක ගහනවා බලමු හරියට ගහයිද? පිට හිරි වැටුණා. ගහ ගෙදර මම යනකොට අඟුර දඟල වෙලා උඩා ඉතයි මල් සුවඳ. මෙතැරලොත් ලොකු 20යි. කරවිද අහහ මන්නේ ඉන්නේ ඔව්. ලෝකේ ජනගහනය වැඩිම රට ඉන්දියාව. ඉන්දියාව හරි වයින් විදුල වටේ යන එනකොට රැවුල ඇදෙයි විදුල දිගේ යන එන තැන් පිරිසුදු කරති. කොහෙද? මොකක්ද ඒ? ගන්න ඉතල. ළඟට නේම ගන්න බැරි දුර වැඩි. දෙස් ඔයාලා ළඟට අපේ ඉන්නේ හරි වැදුලා එකනම් මරුවට මම හිතුවා මේ අනේ මේ කියලා එක තාත් දෙවි පාර කයි එකල දැම්මේ. ගාලු කොටුව කොළඹ කොටුව හැර වෙනත් කොටුවක්. එයා කොටුව යාපන කොටුවක් කියන්නේ නැහැ. දන්නේ දැන් නෑ. උත්තර මාතර කොටුව. කොටු වල කාලේ වෙන වර කමුන. හරි යනවා ඒක නම් ගන්න වැදුනා ගයිස්. අර ගායිස් දැන් මං අහන්න ඉන්නේ අහන්නේ ලෝකේ උසම කුළුණ ලෝකෙ උසම කුළුණ. ඔව් ආසියාවේ උසම කුළුණ නම් නෙළුම් කුළුණ. ඒක ලෝකෙ උසම කුළුණ. දන්නේ නැද දන්නේ. නා නම් කම්මත පා ඒක නම් වැදුන්නේ නෑ ගයිස්. අලියා නොකන දැල්ල. අලියා නොකන දැල්ද ඔව්. ගිනි දැල්ද හරි. මං අහන්නේ ශ්‍රී ලංකාවේ ලොකුම නගරේ කොළඹ. කොළඹ හරි ඒකට මම දහන්නේ. කියවි ඇසට පැහැදිලිව පෙන්න දිලිරය. ඒක මොකද්ද? දිලිරය ඔව්. දිලිරය. පේනද ඔව්. ඇහැට පේන දිලිරය ඔව්. ජීතේවද නෑ. පාති නෑ. එහෙනම් මොකද්ද උත්තරේ දන්නේ නැත්නම් දන්නේ. දන්නේ මොකද්ද සුත්තු ජීවින් වර්ගයක් තියෙනවා. මේ මොකද්ද හතු විම. ආ ඒ දෙකයි කහන්න යන්නේ. මරුවට වැදුනා ඒක නම් නෑ. කොහොමද අපි දැන් සමයි සම කාලා තියෙනවා දැන් තියෙන්නේ ඔක්කොම අද ටික අපි දැන් තරකට ගහ ගන්න එක තමයි එහෙනම් අපි තරකට ගහම බලමු කවුද දිනන්නේ කියලා ඉතින් අපි හිතුවා මේක නිකම්ම ගන්න නැතුව තරකයක් විතර ගන්න ඉතින් අපි තැනකින් තියලා තිනවා වතුර මවට කිතු වෙච්ච ඒවා ඉතින් අපි දුවන් අවිල අරන් ගහන තමයි තියෙන්නේ ඉතින් ඒකෙන් වැඩියෙන්ම ගහන එක නා දිනුම් අඩුවෙන්ම ගහන එක නා ලොකු එකක් තියෙනවා ලොකු එකෙන් ගහන තමයි තියෙන්නේ ඒතකොට එයා තමයි මුළු චැලෙන්ජ් එකෙන්ම දින්නේ දෙකයි තුනයි. ආයි. කොහොමද අන්තිමට මේ චැලෙන්ජ් එක සෙල්ලමක් වුණා කොහොමද ආතල්ලකට ගියා චැලෙන්ජ් එක ඉතින් වීඩියෝ එක හොඳට ලයික් කරන්න අනිවාර්යෙන් ඉතින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මොකද හිතෙන්නේ කියලා ඒ වගේම ඊළඟට ඕන වීඩියෝ එක මොකක්ද කියලා කමෙන්ට් එකක් දාන්න එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් හම්බෙමු